ඔයා පාවිච්චි කරන පොල් තෙල් පිරිසිදු පොල් තෙල්ද කවලන් තෙල්ද කියලා ගෙදරදීම හඳුනා ගන්න ලේසි ක්‍රමයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. හයි යාළුවනේ. ඔන්න අද ෆාමසියේ ඉඳන් නෙමෙයි වීඩියෝ කරන්නේ. අද මම නිවාඩුයි. ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලට ලේසියෙන්ම ඔයාලා ගෙදර පාවිච්චි කරන පොල් තෙල් කලවම් තෙල්ද නැත්නම් පිරිසිදුම පොල් තෙල්ද කියලා දැනගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. හොව් ඊට කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු කොහොමද ඔයා ගෙදර පාවිච්චි කරන පොල් තෙල් පිරිසිදුම පොල් තෙල්ද කියලා දැනගන්න කියලා බලන්න. ගොඩක් දෙනෙක් මේ ක්‍රමය දන්නවා ඇති. නමුත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මේ වීඩියෝ එක ගොඩක් වාසිදායක වේවි. ඉතින් යාළුවනේ ඔයා ගෙදර පාවිච්චියට ගන්න පොල් තෙල් පොඩි ප්‍රමාණයක් අරගෙන සීතකරණේ පැය කිහිපයක් තියන්න. පැය කිහිපයක් තිබ්බට පස්සේ ඒ පොල් තෙල් සම්පූර්ණයෙන්ම ඝන වෙනවා නම් ඒ තමයි පිරිසිදුම පොල් තෙල්. හැබැයි භාගයක් ඝන වෙලා තවත් භාගයක් දියර වගේ තියෙනවා නම් ඒ පොල් තෙල් එකට තවත් තෙල් කලවම් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒක හැබැයි 100%ක්ම විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ. නමුත් ඕක තමයි අපි ගෙදරදී පොල් තෙල් පිරිසිදු පොල් තෙල්ද කියලා දැනගන්න තියෙන ලේසිම ක්‍රමය.